මේ මාස 3කට කලින් පොටි අදපු බිත්ති මේ වයරින් බට දාලා තුනේ කලින් දාලත් මේ වයරින් බාස් තුන හැම කරපු දේවල් නැවතත් දාලා බට බිත්ති කඩලා මේ වගේ තමයි මේකේ හැම තැනම මේ විදිහට මේ ක්‍රියාසෝ ගාලා බිත්ති කාලා තියෙන්නේ ඔක්කොම. දැන් අපිට කොට පැච් වල කොට දෙකකට දික් වෙන්න ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තමයි හැම විත්තියක්ම කියන්නේ. අපි ඉතින් මේක ගොඩ ගන්න තමයි මේ හදන්නේ. මේ කාමරෙත් ඒ විදිහටම තමයි තුනේ. දැන් අපි මේක කොටි දාලා හදලා තියෙන්නේ. කපාලා print code එක ගන්න තමයි තියෙන්නේ. bathroom වල වැඩ ඉවරයි. මේ එළියට යනකොට මේ වයින් මාස් වල හැම තැනම මේ විදිහට කප් දාලා කරලා නැත්තම් අවුට් වෙලා තියෙන්නේ. මේ පේනවනේ අලුත්ලෙන් ලයින් දාලා බට දාලා තියෙන ගම පොඩි බිත්ති කාටලා ඔක්කොම මනසලා තියෙන්නේ මේ තියෙන්නේ වගේ කඩලා පොටි දාලා නැවත ප්‍රපේර් කරලා print ගෑමට සකසලා තියෙන්නේ මේ දාපු පැච් කපන ගමන් ඉන්නේ අපේ රෝලේ මේ හැම තැනම අර විදිහට තමයි තිබුණේ පට්ටම් ගන්න දෙයක් නැහැ ඒවත් නැවත සකස් කරලා මේ විදියට වැඩ නිමා කරපු කාමරයක් තමයි මේ තියෙන්නේ. අර විදියටම තීච්ච කාමර. මේ සම්පූර්ණ කෝඩ් එකම දාලා වැඩ ඉවර කරපු කාමරයක්. මේ අපි යන්නේ ඊළඟ කාමරයට. ඊළඟ කාමරෙත් ඒ විදියටම කපලා කරලා print code එක දාලා වැඩ නිමා කරලා තියෙනවා. මම ඉතින් කරන වැඩ සාමාන්‍ය වීඩියෝ දාන්නේ මම මේක නිකන් වීඩියෝ එකක් දාන්න කට්ටියට වීඩියෝ දැම්මම නැතත් මට ඉතින් බුදුන්ගේ සානින් දෙයියන්ගේ විදිහට වැඩවල අඩුවක් නැහැ වැඩ නම් තියෙනවා ඔයගොල්ලන්ට මේක සම්පූර්ණ නිමා කරලා ඉවර වුණාට පසු නැවත වීඩියෝ එකක් දෙන්න